කොහොමද ඉතින් ඔයාලට කෞෂීස් බ්ලොග්ස් වලට ආදරෙන් පිළිගන්නවද? ඉතින් අද මම අරගෙන ආවිලා තියෙන්නේ මැලේසියා vlog 6 එක. මැලේසියාවේදී ගත්ත තවත් ලස්සන එක්ස්පීරියන්ස් එකක් තමයි මේ. ලස්සන කිව්වට රස එක්ස්පීරියන්ස් එකක්. අපි අද මේ ගිහින් ඉන්නේ ජලන් අලෝර් කියලා ස්ට්‍රීට් ෆුඩ් තියෙන තැනකට. මේ ස්ට්‍රීට් එකේ තනිකරම මැලේසියන් ස්ට්‍රීට් ෆුඩ් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝස් ටික අරගත්තේ අපි ගියපු දවසේම රෑ. ඒ කියන්නේ අපි මැලේසියා වලට ගියපු දවසේම රෑ තමයි අපි මේ ජලන් අලෝර් කියන ස්ට්‍රීට් ෆුඩ් තියෙන තැනට ගියේ. මොකද අපේ හොටෙල් එකට ගොඩක් ළඟින් තමයි මේ ස්ට්‍රීට් එක තිබුණේ. ඉතින් අපි හිතුවා රෑට මොන හරි කන්න මෙහෙට ගියා නම් හරි කියලා. ඉතින් අපි දැන් මේ පාට දිගටම බල යනවා මොනවද අපිට කන්න තියෙන්නේ කියලා. මෙහි යද්දි නම් හිතාගෙන ගියේ ගොඩක් ස්ට්‍රීට් ෆුඩ් try කරලා බලනවා කියලා. හැබැයි මෙතනට ගියාට පස්සේ මට එහෙම ලොකු ආසාවක් ඇති වුණේ නැහැ මේ කෑම කාලා බලන්න. මන් දන්නේ නැහැ කියලා. මේ හැබැයි පිරිසිදු නැත්තේ නෑ. හොඳටම තිබුණා. හැම ෂොප් එකක්ම ගොඩක් පිරිසිදුයි. නමුත් මෙතන ගියාට පස්සේ ඉතින් මට හිතුනේ නෑ එහෙම ලොකුවට දෙයක් කන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඉස්සරහින් යන එක්කෙනා මෙයා මේ විදිහට ඩ්‍රෙස් කරගෙන ඉන්නේ. මං හිතන්නේ චයිනීස් නිව් එක නිසා වෙන්නේ නැති. මං හරියටම නම් දන්නේ නෑ. මේ විදිහට මෙයා ඇඳගෙන මේ එහාට මෙහාට ගොඩක් වෙලාවක් ඇවිද හිටියා. එතකොට මේ තියෙන්නේ මං හිතන්නේ ඩම්ප්ලින්. මට පේනුනේ නම් ඒ වගේ තමයි. මම try කරන්නම් ගියේ නැහැ. ගියපු පළවෙනි දවසේම මට මේ ඔක්කොම try කරලා බලන්න බය හිතුණා. එතකොට මෙතන තියෙන මේ fry කරලා දෙන ඒවා. මෙතන මේ තියෙන දේවල් අපිට පුළුවන් එයාලගෙන් fry කරලා අරගන්න. එතකොට මෙතන මේ තියෙන seafood ඒකත් ඒ වගේම fry කරලා තමයි දෙන්නේ. හැබැයි මට හිතුණා ටිකක් ගණන් වැඩි කියලා. seafood නම් චුට්ටක් ගණන් වැඩි. එතන මැලේසියාවේ සාමාන්‍යයෙන් කෑම මේ වගේ ෆෘට්ස් ඒවට එච්චර ලොකු වියදමක් යන්නේ. ලංකාවේ දැන් ඉතින් ෆෘට්ස් ගන්න බැහැනේ. ගොඩ ගාණක් යනවනේ. හැබැයි මෙහෙනම් එහෙම ලොකුවට පළතුරු ගණන් උනේ නැහැ. එතකොට මේ චූටි ළමයි කන මාෂ්මෙලෝ වගේ අයිස්ක්‍රීම් එකක් මම දැක්කා. එතනට ගියාට ගන්න කියලා මට හිතුනේ නැහැ. ඒක ගන්න මට හිතුනේ ඒක සෙට් වෙන එකක් නැති වෙයි කියලා. ඊට පස්සේ මේ විදිහට දිගටම ඉතින් එක ජාතියේ කෑම කඩ මේ වගේ තිබුණා ඉස්සරහටම. ඉතින් මම බල ගියා මොනවද මම තෝරලා ගන්න කියලා. ඉතින් ඉස්සරහට ගිහිල්ලා මෙන්න මෙතනින් තමයි අපි නතර වුණේ. මේක දැක්කම ඇත්තටම මට ආසයි තුන try කරලා බලන්න ඕනේ කියලා. මට මතක විදියට රින්ගිට් 15ක් වගේ තමයි මේ එකක් උනේ. මම ඉතින් මේ විදියට චොකලට් වල ඩීප් කරලා තමයි අරගත්තේ. මෙතන තව sugar වල මේව කරපු ඒවත් තියෙනවා. නමුත් මට හිතුණා මේ චොකලට් ෆොන්ඩන් එකෙන් ඩිප් කරපු එකක් අරගෙන බලන්න ඕනේ කියලා. ඇත්තටම මේක ගොඩක් රසයි. මේකේ ස්ට්‍රෝබෙරි එකක් නේ මම ගත්තේ. ඇත්තටම ස්ට්‍රෝබෙරිත් ගොඩක් රසයි. මේ චොකලට් එකත් හොඳයි. හරිම රසට තිබුණා මේක. ඒ වගේම මෙතන මේ ජෙලි වගේ පොඩි බෝල జాතියක් වගේ තිබුණා. මට ඒක ආසෙ හිතුණා try කරන්න. මේ බය හිතුණා. ඉතින් තව දවස් මං ඉන්නත් ඕනේ නේ මෙහෙ.
ඉතින් අපි මෙහෙම ඉස්සරහට ගිහලා එක ෂොප් එකක නතර වෙලා රෑට ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවා. ඒක මම වීඩියෝස් අරන් නැහැ. කෑම දැක්කම ඔක්කොම අමතකයිනේ. ඉතින් කොහොම හරි ඉතින් අපි මේ විදිහට කෑමත් අරගෙන එතනදිම කාලා මේ අපි නැවතිලා ඉන්නකොට හොඳටම වහින්න ගත්තා. ඇත්තටම මට මැලේසියාව ගිය පළවෙනි දවසේම එච්චරම හොඳ දේවල් නම් වුණේ නැහැ. මොකද එක දෙයක් වුණා මේ අපි මේ වහින වෙලාවේ අපිට බබෙක් හිටියන මාස 7ක. ඉතින් එයාව තෙමන්න බැරි නිසා අපි පොඩි කඩේකට, يعني පොඩි ෂොප් එකකට ගියා. ඒ ෂොප් එකෙන් අපිට එළියට යන්න කියලා කිව්වා. මේ අපි ඊට ඉස්සරහ වෙන තැනක පානිපූරි වගේක් තිබිලා ඒක try කරා පොඩ්ඩක්. එතන අපිට නැවතුනේ වැස්ස නිසා. ඒත් අපිට ඒක try කර ඉන්නකොට මේ ආවිල කිව්වා අපිට යන්න කියලා. එයා එතන එයාගේ ෂොප් එකෙන් එළියට ගිහිල්ලා ඒක මේ try කරලා බලන්න, මෙතන ඉඳන් කරන්න එපා කියලා කිව්වා. ඊට පස්සේ අපි බබත් එක්කම ආයේ මේ වැස්සේ තෙමි හාට ගියා. ඇත්තටම මට හිතුණා ලංකාවේ අතින් ගොඩක් හොඳයි කියලා. මේ මිනිස්සුන් චුට්ටක් මනුස්සකම අතින් නම් පොඩ්ඩක් පල්ලෙහාන් ඉන්නේ කියලා මට නම් හිතුණා. ඔන්න ඉතින් අපි ආපහු හොටෙල් එකට එන්න පිටත් වුණා. අපි හොටෙල් එකට ආවේ ආපහු පයින්ම තමයි අපි ගියෙත් පයින්. ඉතින් මේ ඉන්නේ මගේ චූටි බබා. එයාට මාස 7යි. එයාට මාස 7ේදී තමයි අපි ඉතින් මේ ටූර් එක ගියේ. හැබැයි ඉතින් චූටි බබාලා එක්ක ට්‍රැවල් කරන එක ඉච්චර ලේසි දෙයක් නන් නෙමෙයි. අපි ගියාට පස්සේ අපිට ඒක හොඳටම තේරුණා. නමුත් අපේ ටූර් එක ලස්සනටම කරගන්න අපිට පුළුවන් වුණා. ඉතින් ඔන්න අපි නැවතිලා හිටපු හොටෙල් එකට ආවා. මේකේ නම හොටෙල් ට්‍රාන්සිට්. මගේ පළවෙනි මැලේසියා ව්ලොග්ස් වලත් මේක ගැන විස්තර කිව්වා. අපි මේක බුක් කරේ බුකින් එකේ. මට මතක විදිහට දවසට 5000 වගේ තමයි උනේ. ගොඩක් රීසනබල් ඒ ප්‍රයිස් එකට. ඉතින් අද vlog එකත් මෙතනින් end වෙනවා. ඊළඟ vlog එකකින් හම්බ වෙනකම් bye.